ඕගොල්ලන්ට මම චෙක්ලිස්ට් එක එකින් කරන්නේ නැහැ. ඒ වුණාට ඕගොල්ලන්ට මේකේ සාමාන්‍ය තියෙන්නේ මේ චෙක්ලිස්ට් එක බලලා ඒකේ ඩැමේජ් තන දෙනවා ඕකේ නම් ඕකේ කියලා තියෙනවා. අවුලක් නැත්නම් කියන්නේ ප්‍රශ්නයක් නැත්නම් ඕකේ. එහෙම තියෙනවා ඒක ටික් කරලා කම්ප්ලීට් බාර දෙන්න. ඒක තමයි දැන් හැම ආයතනයක්ම කරන පිළිවෙත. ඒ කියන්නේ ඒ ක්‍රමයට හැමදාම චෙක්ලිස්ට් එක එතකොට මේක ඩක් තියෙනවා හවු වෙනවා. ඔපරේටර් ටක් කරලා ලයිට් වැඩ කරන්නේ නැත්නම් සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැත්නම් ඒක මාක් කරලා තියෙනවා කපිලක් දාලා එතකොට සිග්නල් ලයිට් වලට කපිලක් දානවා කියන්නේ ඒක හදන්න දාන්න ඕන. ඒ වගේ කම්පැනි වලින් ඒ ඩීටේල්ස් ටික ගන්න. ඒවා අනුව තමයි රිපෙයාර් වලට දාන්නේ. මම මේ කියන්නේ සාමාන්‍ය ඔය ගොඩක් ආයතන වල ෆෝක්ලිෆ්ට් ගොඩක් තියෙන තැන් වල කරන ක්‍රමවේදය. ඒකට ඔයගොල්ලෝ හුරු වෙන්න එච්චරයි. ඒකේ තියෙන ටික ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන්. ඒක බලන්න මෙතන තියෙන නම් බැටරි ෆෝක්ලිෆ්ට් අද මම ඔයගොල්ලන්ට අරන් ආවා ෆෝක්ලිෆ්ට් චෙක්ලිස්ට් එකකින්. මේ තියෙන මගේ අතේ චෙක්ලිස්ට් එකක්. චෙක්ලිස්ට් එක අප්ඩේට් කරන්න හැටි ඔයගොල්ලෝ රාජකාරියට ගිහිල්ලා දැන් අලුත් ක්‍රමවේදය අනුව ආයතනයක නැත්නම් කම්පැනි එක ෆෝක්ලිෆ්ට් එකක් වැඩ කරනකොට දිනපතා තියෙනවා චෙක්ලිස්ට් එකක්. මෙන්න මේ වගේ එකක් අප්ඩේට් කරන්න මම මේ චෙක්ලිස්ට් එක ඔයගොල්ලන්ට දාන්නම්. ඒ චෙක්ලිස්ට් එකේ තියෙන එක අපි වැඩ පටන් ගන්න කලින් මේක ෆෝක්ලිෆ්ට් එක පොඩි චෙක්අප් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. ඒක මම කෙටියෙන් කරන්නම්. ඉක්මනට කරන්නම් කෙටියෙන්. මෙහෙමයි මුලින්ම ඔයගොල්ලෝ ෆෝක්ලිෆ්ට් එක අරගෙන වැඩ කරන්න කලින් මේ තියෙන ෆෝක්ලිෆ්ට් එක ඔයගොල්ලෝ චෙක් කරගන්න ඕන. කලින් දවසේ වැඩ කරපු කෙනා නවත්තලා ගියාම ඒකේ දෝෂ තිබිලාද? එයා නවත්තලා තියෙන එක කොහොමද තත්ත්වය බලලා ඕන ඔයගොල්ලෝ වැඩ පටන් ගන්න. ඒක නිසා ඉස්සෙල්ලම් බලන්න ඕනේ ෆෝක්ලිෆ්ට් එක වටේ රවුමක් යන්න ඕන. මේ රෝද හතර තියෙනවද? වීල් නට් බුරුල් වෙලාද? යටින් හොඳට මෙහෙම පාත් වෙලා බලන්න ඕන. යට ඔයිල් ලීක් එකක් එහෙම තියෙනවද කියලා. වීල් නට් මේ තියෙන්නේ. වීල් නට් මේවා බලන්න ඕන බුරුල් වෙලාද කියලා. මේ ෆෝක්ලිෆ්ට් එක වටේ වටයක් යන්න ඕන. යන ගමන් බලනවා පහත් වෙලා පොළවේ තෙල් වැල්ලා තියෙනවද? වතුර මාර්ගයක් හරි තියෙනවද? නට් එහෙම බුරුල් වෙලාද? එහෙම නැත්නම් මේ පේන්ට් එක කලින්ට වඩා ඩැමේජ් වෙලාද? ඒවා මේකේ තියෙනවා චෙක්ලිස්ට් එකේ මාක් කරලා පෙන්වන්න ඕන. මොකද කලින් වැඩ කරපු එක්කෙනාගේ අතින් වෙලා නම් හදන්න දාන්න තියෙනවා නම් ඒවා හදන්න ඕන. ඒකින් දැන් මම මේ පෙන්වන ෆෝක්ලිෆ්ට් එක බැටරි ෆෝක්ලිෆ්ට් එකක්. බැටරි වලින් වැඩ කරන්නේ එන්ජින් එකක් නැහැ. ඒ කියන්නේ බැටරියෙන් තමයි මේක වැඩ කරන්නේ. මේක 48 වෝල්ට් 48 ලොකු පවර්ෆුල් බැටරියක් තියෙන්නේ. මේ හයිස්ටර් ෆෝක්ලිෆ්ට් එකක් 1.6 මෙතන ගහලා තියෙනවා හයිස්ටර් 1.6 කියලා. මේ 1.6 කියන්නේ 1.6යි ටොන් 1.6යි එනම කිලෝ 1600යි. ඒකයි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක වටයක් ගිහිල්ලා බලලා ඉවරලා දැන් බලන්න ඕන අපි මේකේ එන්ජිම විවෘත කරලා එන්ජින් රූම් එක විවෘත කරලා. ඒ කියන්නේ අර බැටරි කම්පාර්ට්මන්ට් එක අපේ තියෙන්නේ. අපේ එන්ජින් ෆෝක්ලිෆ්ට් එක නෙමෙයි තියෙන්නේ. ඒ වුණාට එන්ජින් ෆෝක්ලිෆ්ට් එකක් නම් ඕගොල්ලෝ ඒකේ බැටරියේ ටර්මිනල් බලන්න ඕන, කේබල් ඩැමේජ් වෙලාද බලන්න ඕන. ඊට පස්සේ ඔයිල් එන්ජින් ඔයිල් බලන්න ඕන, ඩීප්ස්ටික් ඒ කූර අරගෙන තෙල් බලන්න ඕන. ඒවා ඒවා නැතුව මට කියලා දෙන්න විදියක් නැහැ හරියට බලන විදිය. ඒවා ෆෑන් බෙල්ට් අනිවාර්යයි. ඔයිල් වර්ග ටික ඔක්කොම වතුර, රේඩියේටරේ වතුර ටික ඒවා ඔක්කොම දින බලන්න ඕන. බලලා ඉවර වෙලා තව තියෙනවා ඊට පස්සේ බලන්න. දැන් අපි මේකේ බැලුවොත් මේකේ ඒ වෙනුවට අපි බලන්න ඕන මේක අරින්න ඕන. මේ බැටරි කම්පාර්ට්මන්ට් එක අරලා බැටරිය බලන්න ඕන. මේකේ ප්‍රධාන දේ බැටරිය. ඒකේ එන්ජිම. මේක අපි බලමු බැටරි කම්පාර්ට්මන්ට් එක අරින්න කොහොමද කියලා. මෙහෙම ඇවිල්ලා මේ මෙතන තියෙනවා මෙන්න මේ ලොක් එකක් තියෙනවා. ඒක මෙහෙම කරලා මේක මෙහාට කරනවා. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ලොක් එකක්. මෙන්න මේක. ඒකෙන් අරිනවා. අපි බලමු මේක ඇරලා. මේ අරිනවා. දැන් මේක මෙහෙම උස්සන්න බැරි වෙනකොට මේ ස්ටීරින් එක ඇඩ්ජස්ට් කරගන්න ඕන අපි. මෙන්න මේ ආකාරයට ඇඩ්ජස්ට් කරලා ඊට පස්සේ ඔම අරිනවා. මේ තියෙන බැට් ඇරලා මෙතන දැන් මේකේ තියෙන බැටරියක් මේක වෝල්ට් 48ක් තියෙනවා. මේකේ අපි බලනවා මෙන්න මේ කනෙක්ටර් මෙන්න මෙතන ගහලා තියෙනවා 48 කියලා. ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඕනම එකක සාමාන්‍ය තියෙනවා. ඒක පැහැදිලි පස් වෙලාවක පෙන්නන්න. මේ බැටරි කනෙක්ටර් එක මේවා බලන්න ඕන. කේබල් ඒව ටික බලන්න ඕන. මේකේ තියෙන වැඩි හරියක් බැටරිය තමයි බලන්න තියෙන්නේ. මේ
වතුර බැටරි වතුර ඒවා බලන්න ඕන. දැන් මේ චෙක්ලිස්ට් එකේ තියෙනවා ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ටීරින් වීල් එක. ස්ටීරින් වීල් එක මෙන්න මේක චෙක් කරලා බලන්න ඕන මේක හීරිලාද තදයිද ස්ටීරින් එක. ඒවා බලන්න ඕන මේ ස්ටීරින් නොබ් එක තියෙනවද මේක ලොක් වෙනවද ඒවා බලන්න ඕන. ඊට පස්සේ තියෙනවා තෙල්ලා කිව්වා වගේ මේකේ තියෙනවා හයිඩ්‍රොලික් ඔයිල් ලීක්ද බැටරි චාර්ජින් බැටරි කන්ඩිෂන් එක ඒවා බැලුවා. ඊළඟට ටයර් රිම් බෝල්ට් නට් ඒවා බලන්න ඕන මේවා ලූස් වෙලාද කොහොමද මේවා කියලා. ටයර් බලන්න ඕන මේවා නම් ඉතින් හුලන් නැහැ. හුලන් ටයර් වල හුලන් තියෙන ඒවා බලන්න ඕන. මේවා සොලිඩ් ටයර් නියුමැටික් නෙමෙයි. රයිට්. ඊට පස්සේ අපිට මේකේ තියෙනවා අපි ඊළඟට තියෙනවා හයිඩ්‍රොලික් හෝස්. හයිඩ්‍රොලික් හෝස් ඩැමේජ්ද කියලා බලන්න ඕන. මේ තියෙන හයිඩ්‍රොලික් හෝස් මේ තියෙන්නේ මෙතන මේ හයිඩ්‍රොලික් හෝස් මේවා. මේ තියෙන හයිඩ්‍රොලික් හෝස් ඒවා බලන්න ඕන. ඕගොල්ලන්ට මම එදා වෙනම කියලා ඇති මේක වැඩියෙන් විස්තර කරන්න වෙලාවක් නැති හින්දා මම කෙටියෙන් කරන් යන්නම්. right hydraulic hose hydraulic lifting controllers බලන්න ඕන මෙන්න මේවා. controllers levers තමයි මේ තියෙන්නේ hydraulic control lever මේවා ඒව ටික බලන්න ඕන. ඊට පස්සේ මම ලිස්ට් එක කියවන්න නැතුව ලිස්ට් එකේ තියෙන ටික කියන් යන්නම්. මොකද ලිස්ට් එක බල කියන ගොඩක් වෙලා යනවා. මේවා සීරීම් ඩැමේජ් තියෙනවා නම් ඒවා මාක් කරන්න දෙනවා. හරියට දාලා මාක් කරන්න තියෙනවා. ඊට පස්සේ මේ ලොක් පින් වැඩ තියෙනවද බලන්න ඕන. ලොක් පින් ඒවා බලන්න ඕන. පෝක් කැරේජ් එක මේවා සාමාන්‍ය හයිඩ්‍රොලික් හෝස් මාස් සිලින්ඩර් ලයිට් ටික දාලා බලන්න ඕන. ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඕගොල්ලන්ට කලින් කරලා තියෙනවා. ඒ චෙක් ලිස්ට් එක වෙනස් වෙනවා. ඒ ෆෝක් ලිෆ්ට් එක අනුව ඒ ෆෝක් ලිෆ්ට් එක අනුව මේක බැටරි ෆෝක් ලිෆ්ට් එකක් අරවා එන්ජින්